මම ඔයාලට කිව්වා. කොයි වෙලාවක හරි රෝස් පාන් නවතින විස්ක්‍රීන් වෙලා කියලා. නාහපු කට ඔහොම වෙලා මදි. අපි දන්න දේවල් මෙතන දිගෑවියොත් උඹට විතරක් නෙමෙයි අර ශ්‍රීමන් කාලයටයි ආන්ති සේපාලිටයි අර බඩ සකුමලීටයි බත් කන්නේ දත් නැතුව මතක තියාගනි උඹ ඔය පොල්ලවද්ද ගත්තේ ණයට ගාලා කියලා. ඔක්කොටම ඉස්සෙල්ලා නිර්මල් පැලස් බංගලෝගේ උනන පත්තරේ ඇට් එකක් දාන්න. ඔයාට මොකක් හරි මට කියන්න තියෙනවා. කියන්න. මම අහගෙන ඉන්නම්. මේ වලව්ව අපේ අම්මගේ හුස්ම ඩිංග වගේ මහත්තයා. අපේ අම්මට මේ හතර මායිමෙන් පිට ලෝකයක් නැහැ. කවදා හරි කවුරු හරි මේ වලව්වේ පදිංචි වුණොත් අම්මටයි මටයි අප්පච්චිටයි මේ ඉන්න විදියට බැල මෙහෙවර කරගෙන මෙහෙ ඉන්න හදලා දෙන්න මහත්තයා. කවදාද මං කසාද බැඳපු කාලෙක මගේ නෝනත් එක්ක මෙහෙ පදිංචියට එනවා මිසක් වෙන කවුරුත් මෙහෙ පදිංචියට එන්නේ නැහැ සප්මුලේ. එතකොට මගේ දරුමල්ලු බලා ගන්න ඔයාගේ අම්මයි අප්පච්චිත් මෙහෙ ඉන්න ඕනේ. මොකද මගේ නෝනත් පොඩි ළමයෙක් වගේ හින්දා එයාට ඒ වගේ බාර දූර වැඩක් බාර දෙන්න බෑ. කාටද කියන්න පුළුවන්? කසාද බැඳලා පස්සේ නෝනාර උපුලි මංජුයි උංගී එක ගමවට රස්තියදු ගහන්න නොයයි කියලා.